අවපාතෝද්දමනය. ළමයිනේ බෝඩ් එක බලන්න. අවපාතයකුයි උද්ධමනයකුයි එකවර ක්‍රියාත්මක වුණොත් අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද? අවපාතෝද්දමනයක් කියලා. අවපාතයකට ඉංග්‍රීසියෙන් කියනවා ස්ටැග්නේෂන් කියලා. උද්ධමනයට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ෆ්ලේෂන් කියලා. ඒ දෙක එකතු වුණාම කියනවා ස්ටැග්ෆ්ලේෂන් කියලා. අන්න ඒකට තමයි මොකද්ද අවපාතෝද්දමනයක් කියලා කියන්නේ. එහෙනම් දැන් තේරුම් බලමු. අවපාතය කියනකොට දන්නවා මට කියන්නේ මොකද්ද අවපාතයක් කියන්නේ? නිෂ්පාදන හැකියාවයිම වමට විතරනේ මේක හරි. නමුත් මේක කැතයිනේ. නේද? වාගේ හිතන්න අත්තම්මා අහනවා මොකද්ද මේ අවපාතයක් නෝ කියන නිෂ්පාදන හැකියාවයිම අක්‍රි වමට විතරනීම කනට එකක් ගහනවනේ. හරි. නික අදහස කියන්නේ ප්‍රායෝගික කියන අවපාතයක් කියන්නේ මොකද්ද? අවපාතයක් කියන්නේ මොකද්ද? රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ විශාල වශයෙන් පහළ යනවා. ඒත් එක්කම විශාල වශයෙන් සේවා වියුක්තියකුත් ඇති වෙනවා. හරි නේද? එහෙනම් අහගන්න. ආර්ථික අවපාතයකදී රටේ සමස්ත නිෂ්පාදන හැකියාව ධාරිතාවය අඩු වෙලා විශාල සේවා වියුක්තියක් ඇති වෙනවා. උද්ධමනය කියන එක දැන් පොඩ්ඩකට ඉස්සලා කතා කරේ. භාණ්ඩ සේවාවල මිල ගණන් වැඩි වෙනවා. එහෙනම් අවපාතෝද්දමනයක් කියන්නේ ආර්ථිකයක සේවා වියුක්තියකුයි උද්ධමනයකුයි දෙකම එකවර ඇතිවීම. සාමාන්‍ය තත්ත්වය තමයි උද්ධමනයක් තිබ්බොත් සේවා වියුක්තියක් නැහැ. සේවා වියුක්තිය තිබ්බොත් උද්ධමනයක් නැහැ සාමාන්‍ය තත්ත්වය. කලාතුරකින් දෙකම එකතු වෙනවා. අන්න ඒක තමයි මොකද්ද අවපාතෝද්දමනයක් කියලා කියන්නේ. පැහැදිලිද? ඒක විශේෂ අවස්ථාවක් නිකන්. සාමාන්‍ය ආර්ථික තත්ත්වය තමයි ලොකු අවපාතයක් තිබ්බොත් ජනතාවට සල්ලිත් නැහැනේ. භාණ්ඩ ඉල්ලන්නෙත් නැහැනේ. උද්ධමනයකුත් නැහැ එතකොට. අවපාතයක් නම් උද්ධමනයක් නැහැ. උද්ධමනය තිබුත් අවපාතයක් නැහැ. සාමාන්‍ය තත්ත්වය මම කියන්නේ. හැබැයි මේ දෙකම එකතු වුණා කියන රටක් විනාශ වෙනවා වැඩක් නිකන්. දෙකම එකතු වෙන අවස්ථා තියෙනවා. ලෝකේ 1970 වෙනකම් මෙහෙම අත්දැකීමක් තිබුණේ නැහැ. අවපාතයක් තියෙන කාලෙට උද්ධමන නැහැ. උද්ධමනයක් තිබුත් අවපාතයක් නැහැ. 70 පළවෙනි වතාවට ඇමරිකාවේ මේ දෙකම එකවර ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ආර්ථික පැහැදිලි කිරීම වෙනස් කරන්න උනා, උපක්‍රම වෙනස් කරන්න උනා අවපාතෝද්දමනයක් තියෙද්දි. දැන් උදාහරණයක් වශයෙන් 2020-21 කාලේ ලංකාවට වැරදුනෙත් ඒකයි. අවපාතයක් තිබ්බා, උද්ධමනයකුත් තිබ්බා. අවපාතයේ මගහරවන්න මුදල් මුද්‍රණය කරා තිබුණු උද්ධමනය තව 100 ගුණයකින් වැඩි වෙලා ගියා. හරියට අඳුනාගත්තේ නැහැ ආර්ථිකය කොහොමද හැසිරෙන්නේ කියන එක. ඉතින් මට අපිට ලොකු දේවල් ඕනේ මෙච්චර වල දැනගන්න ඕනේ. අවපාතයකදී රටේ නිෂ්පාදන හැකියාව ධාරිතාවය අඩු වෙලා අති විශාල සේවා වියුක්තියක් ඇති වෙනවා. උද්ධමනයකදී භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව විශාල වශයෙන් වැඩි වෙනවා. අවපාතෝද්දමනයක් කියන්නේ සේවා වියුක්තියයි උද්ධමනයයි දෙකම එකවර දකින්න තියෙන තත්ත්වයක්. හරි නේද? එවැනි තත්ත්වයක් වැදගත් වෙන්නේ වෙන මාතෘකාවල දහුව වෙන මෙතන සංකල්ප විතරයි අපි දෙන්නේ.